වයිෆ් ෆිල්ම් එක අද රිලීස් වුණා. ඉතින් ෆිල්ම් හෝල් මං හිතන්නේ 60කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා මම දැක්කා. දාලා තියෙනවා සමීර. ඉතින් මට ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ 60ක් දාලා තිබුණාට පොඩ්ඩක් කෝල් කරලා යන්න ෆිල්ම් හෝල් එකට. මොකද ෂෝ ටයිම් එකයි හම්බෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එතකොට ගොඩක් වෙලාට ආපු කම්ප්ලේන්ට් එකක් තමයි අනිත් ෆිල්ම්ස් වලදී මේ යන ෆිල්ම් එක නෙමෙයි තියෙන්නේ වෙන ෆිල්ම් එකක් කියන එක. ඒක නිසා ඒක ගැන දැනුවත් වෙන්න කියන එක තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. ෆිල්ම් එක බලලා ෆිල්ම් එක හොඳයිද නරකයිද කියන එක ඔයගොල්ලන්ට දැනෙන අවංක හැඟීම කියන්න. ෆිල්ම් එක බලන්න නැති කට්ටිය මේ බලන්න එපා ඉක්මනට නොබලා ඉන්න එපා. ෆිල්ම් එක බලලා ඔයගොල්ලන්ගේ ගුණදෝෂ කියන්න. ඉතින් ශමීරගේ අධ්‍යක්ෂණය මම මේ ශමීරට එක්ක අධ්‍යක්ෂණය වෙන්නේ දෙවෙනි වතාවට. ඉතින් ශමීරත් එක්ක මට ඒ හොඳ සමීරගේ අධ්‍යක්ෂණයට දැන් මම හුරු වෙලා ඉන්නවා කියලා මට දැනෙනවා. ඒක නිසා ඉඳා මේ චිත්‍රපටයේදීත් ඔහුගේ මට උපරිම දායකත්වයක් ලැබුණා මගේ චරිතය ගොඩනගා ගන්න. ඒ වගේම උදාරිවත් මතක් කරන්න ඕනේ. ඉතින් ඇයගෙමුත් ඉතාමත් හොඳ සහයෝගයක් මට ලැබුණා මේ චරිතය ගොඩනගා ගන්න. ඇත්ත එක්කත් මම මේ වෙනකොට චිත්‍රපටි මම හිතන්නේ 4ක් විතර වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දෙන්නාගේ කෙමිස්ට්‍රි එක හොඳට වැඩ කරනවා කියලා ප්‍රේක්ෂකයෝ කියනවා. මම දැකලා තිබුණා. ඉතින් ඒ ගැන සතුටුයි. සහ ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස්, නිතලි නානායක්කාර, වීණා ජයකොඩි මේ වගේ සීනියර් ආටිස්ට්ලත් එක්කත් මට මේ චිත්‍රපටයේ වැඩ කරන්න ලැබුණා. ඉතින් ඒකත් මගේ ජීවිතේ මට ලැබුණු භාග්‍යයක් විදිහට තමයි මම සලකන්නේ. ඉතින් චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර දැන් ලැබෙනවා. හැමෝටම ඉතින් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න. බලලා අපිට ඕගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත කියන්න.